Laplace transformation. මොකක්ද Laplace transformation කියලා කියන්නේ? Laplace transformation why? ඇයි අපි Laplace transformation එක යොදාගන්නේ? Laplace transformation අපි ගන්නේ to transform a differential equation to a algebraic equation. මොකටද අපි ලේසියට differential equation එකක් algebraic equation එකක් විදිහට අපි translate කරගන්න අපි යොදා ගන්න Laplace transform එක. ඊට පස්සේ ආව algebraic equation එක lazy නිසා lazyයෙන් solve කරලා solution of algebraic equation එක අරගන්නවා. algebraic equation එකේ solution එක. ඊට පස්සේ ආය අපි inverse Laplace transform එක use කරලා මේ differential equation එකේ solution එක අරගන්නවා. නෝකට තමයි අපි Laplace transformation පාවිච්චි කරන්නේ. මේ තියෙන Laplace transformation එකේ definition එක. Let ft is a function when if 0 අනන්තය අතර තියෙනකොට defined for all t විශාලයි සමානයි බිඳුව. එතකොට fs කියන කෙනා බිඳුව ඉඳන් අනන්තයට අනුකලනය කළාම ft e වල ඍණ st dt වෙනවා. notation එක තමයි Laplace වල ft කියන කෙනාගේ Laplace එක අපි ලියනවා capital F S විදිහට. එයා තමයි මේ ලියලා තියෙන්නේ. එයාව අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපි හොයන්නේ. ඉස්සෙල්ලාම දැන් අපි බලමු check whether the following functions are convergent or divergent. මුලින්ම අපි e වල ඍණ t එකකින් ඉඳන් අනන්ත වෙනකන් dt කියන එක නා convergent divergent කියලා බලනවා. කොහොමද බලන්නේ? වෙන මේක අනුකලනය කරලා e වල ඍණ t එකේ ඉඳන් අනන්තයට එනකන් එනවා. e වල ඍණ අනන්තය e වල ඍණ 1 එයාට e විදිහට එනවා. ඒතර මෙයාට අපි තියෙනවා සංඛ්‍යාවක් අනන්තය වෙන්නේ නැහැ. එහෙනම් එයා මොකද වෙන්නේ? convergent. එයා convergent වෙනවා. ඊට පස්සේ divergent එකක් බලමු. ඒ ඉඳන් අනන්තයට යන e වල t dt. මෙයා e වල t එක අනන්තය e වල අනන්තය e වල 1 අනන්තය. මෙයා divergent වෙනවා. හරි අපි මේකේ මෙන්න මෙයාගේ Laplace transform එක හොයලා බලමු. මෙන්න මෙයාගේ. කොහොමද හොයන්නේ? මේ දෙනට වෙන වෙනම දාන්න ඕනේ. බිඳුවේ ඉඳන් අනන්තයට යනකම් e වල ඍණ st ft dt නේ. මෙයාගේ සූත්‍රය. එතකොට බිඳුවේ ඉඳලා එකට යනකම් e වල ඍණ st ft වෙන්නේ එතකොට මෙතනදී 1යි. ඊට පස්සේ ධන එකේ ඉඳන් අනන්තයට යනකම් ft බිඳුව වෙන හින්දා එයා කැපිලා ගිහින් බිඳුව වෙනවා. ඉතින් මෙන්න මෙයාගේ e වල ඍණ st dt කියන කෙනාගේ e වල ඍණ st over s බිඳුව වෙන එකට යනකම් e වල ඍණ s over s ඍණ ධන එකයට s. මෙන්න මේ විදිහට තමයි එතකොට Laplace transform එක එන්නේ. එතකොට එයාව අපිට ලියන්න පුළුවන් capital F S Laplace transform of F S කියන්නේ ඍණ e වල ඍණ s බෙදීම s ධන එකයට s විදිහට. ඊට පස්සේ some important properties of Laplace transformation. The Laplace operation L කියන කෙනා is a linear operation where alpha beta කියන දෙන්න constant වෙනකොට Laplace operation එක linear operation එකක් වෙනවලු මෙන්න මේ වගේ. alpha beta කියලා දෙන්නේගෙන් ft gt කියලා කියන්නේ මොන හරි මේවා දෙකක් නම් functions දෙකක් නම් ft alpha ගෙන් වැඩ ගුණ කරනවා gt beta ගෙන් ගුණ කරනවා. ඒ දෙකේ එකතු වේ Laplace ගන්නකොට අපිට alpha constant එළියට ගත්ත හැකි. alpha එළියට නම් ft ගේ Laplace වෙනම හොයනවා. beta එළියට නම් gt ගේ Laplace වෙනම හොයනවා. ඊට පස්සේ first shifting property එක. මොකක්ද මේ first shifting property එක කියලා කියන්නේ? Laplace e වල at ft කියන කෙනා e වල at වගේ කෙනෙක්ගෙන් ගුණ වෙලා තිබිලා එයාගේ Laplace හොයන්න ගත්තොත් එයාව අපි ගන්නවා Laplace එක යාගේ f s ඍණ e කියන්නේ
fs කියන ලප්ලාස්ට s තියෙන තැන හැමතැනටම ඍණ a කෙනෙක්ව ඇඩ් වෙනවා. අපි ඊළඟට මේ linearity එක prove කරලා බලමු. මොකද්ද? ලප්ලාස් alpha ft ධන beta gt alpha ලප්ලාස් ft beta ලප්ලාස් gt. දැන් මෙන්න මෙයානේ මෙන්න මේ කෑල්ල ලප්ලාස් දානවා කියලා කියන්නේ මෙන්න මෙයාම නිකන් එක ෆන්ක්ෂන් එකක් වගේ. එතකොට යාව බිඳුවේ ඉඳන් අනන්තයට නිකන් e වල st ft dt මේ ft වෙනුවට අපි මෙන්න මේ සම්පූර්ණ කෑල්ලම දානවා. දැන් අපි දන්නවා අනුකලනය කරනකොට මේකේ තියෙනවා linearity එකක්. මෙයාගෙන් ගුණ කළා මෙයාගෙන් ගුණ කළා මේ දෙන වෙනම හොයන්න පුළුවන්. මෙන්න මේ විදිහට. alpha ft e වල ඍණ st ධන beta gt e වල ඍණ st dt. දැන් මේ දෙන වෙනම හෙව්ව හැකි alpha ft e වල ඍණ st ධන beta බිඳුවෙන් ඉඳන් අනන්තයට යනවා. අනුකලනය කරනවා gt e වල ඍණ st. ඒ වගේම මේ අනුකලනය කරනකොට constants එළියට ගන්නවා alpha එළියට ගන්නවා. එතකොට දැන් අපිට මේ alpha එළියට ගත්තට පස්සේ මෙන්න මේ කැලේ අපිට පේන්නේ මොන වගේද? බිඳුවෙන් ඉඳන් අනන්තයට යනකම් ft e වල ඍණ st dt කියන්නේ ලප්ලාස් ft. alpha times ලප්ලාස් ft plus beta times මෙතන ලප්ලාස් dt වගේ. ලප්ලාස් dt. ඒක හරියම ලේසි ප්‍රූව් කරන්න. ඔය විදිහට තමයි ප්‍රූව් කරන්නේ. ඊට පස්සේ අපි ගත්තේ ෆස්ට් shifting property එකනේ. ෆස්ට් shifting property එක ප්‍රූව් කරන විදිහ ලප්ලාස් e වල at කියලා ගන්නවා අපි ft කියන කෙනාව. ඊට පස්සේ e වල at ft. එතකොට බිඳුවේ ඉඳන් අනන්තය යන e වල at ft e වල ඍණ st. ft e වල ඍණ s ඍණ a. මොකද මේ e ගේ එකම පාදයේ තියෙන්නේ. එතකොට පවර්ස් ටික එකතු කරන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මෙතන පොඩක් කම්ප්ලෙක්ස් වෙනවානේ. අන්න ඒකට අපි කරන්නේ මේ s ඍණ a කියන කෙනාව ඩෙල්ටා කියලා අරගන්නවා. ඩෙල්ටා කියලා කෙනෙක් විදියට ගන්නවා. ඊට පස්සේ අපිට එනවා ft e වල ඍණ ඩෙල්ටා t dt. දැන් මෙයා නිකන් අර සූත්‍රය වගේ නේද ලප්ලාස්. එහෙනම් එයාව ලප්ලාස් fs නෙමෙයි දැන් මේ s වෙනුවට ඩෙල්ටා තියෙන්නේ. f capital F ඩෙල්ටා විදියට ගත්තා. ඒක දැන් මේ ඩෙල්ටා කියන්නේ s ඍණ a අපි මෙතන මුලින්ම ගත්තේ. එතකොට අපිට කෙලින්ම එනවා e වල ඍණ at ft කියන්නේ f s ඍණ a කියලා. හරි අපි ඒකට සමාන ගාණක් හදලා බලමු. ලප්ලාස් t e වල දෙකක් t. එතකොට මේක වෙන්නේ අපි දන්නවා ලප්ලාස් e වල at ft කියලා කියන්නේ මොකද්ද? f s ඍණ a. දැන් t කියලා කියන්නේ ලප්ලාස් t කියලා කියන්නේ එකයට s. එතකොට ලප්ලාස් t e වල දෙකක් t කියලා කියන්නේ එකයට s ඍණ s වර්ගය s ඍණ දෙකේ සම්පූර්ණ කෙනාගේ වර්ගය. ලප්ලාස් එක කියන්නේ එකයට s. ලප්ලාස් t කියන්නේ එකයට s වර්ග. එතකොට ලප්ලාස් t කියන්නේ එකයට s වර්ග. එහෙනම් e වල දෙකක් t කින් වැඩි වෙනවා s ඍණ a එකක් වෙනවා. s ඍණ දෙක සම්පූර්ණ කෙනාගේ වර්ගය. s වෙනුවට s ඍණ දෙක දානවා. Instead of s we use s minus 2 when the function is t e වල 2t e to the power 2t. ඊට පස්සේ අපිට දීලා තියෙනවා ලප්ලාස් t ගේ n කියන්නේ n ෆැක්ටෝරියල් බෙදීම s ගේ n ධන 1. ඊට පස්සේ ලප්ලාස් cos ඔමේගා t කියන්නේ s බෙදීම s වර්ග ධන ඔමේගා වර්ග. ලප්ලාස් sin ඔමේගා t කියන්නේ ඔමේගා බෙදීම s වර්ග ධන ඔමේගා වර්ග. දැන් අපි ඒවා එන්නේ කොහොමද කියලා ප්‍රූෆ් බලමු. මේකේ ප්‍රූෆ් එකක් මෙන්න මේ විදිහට අරගන්නවා. දැන් ලප්ලාස් t ගේ n. ඒ කියන්නේ මින්නේ ඉඳන් අනන්තයට යනකම් ft කියන්නේ t ගෙන් e වල ඍණ st dt. දැන් මෙතන දෙන්නේ කියන්නේ සමීකරණ දෙකක්. එතකොට එහෙනම් අපි දාන්න ඕනේ u dv කියන්නේ uv ඍණ v du. ඒ ලෙවල් කාලේ ගණන් ඔක මතකයි නේද? එතකොට u කියන්නේ මේක. du කියලා කියන්නේ n
t ගේ n ඍණ 1. v කියලා කියන්නේ e වල ඍණ st over ඍණ s. එතකොට මෙයාව අපි මෙතෙන්ට හදා ගන්නවා. කොහොමද එන්නේ එතකොට uv u මෙයා v මෙයා. එතකොට t ගෙන් e වල ඍණ st ඍණ s බිඳුව ඉඳන් අනන්තයට එනකම් ඍණ ආයි බිඳුව ඉඳන් අනන්තයට යනකම් vdu v කියන්නේ e වල ඍණ st over ඍණ s du කියලා කියන්නේ n වතාවක් t ගේ n ඍණ 1 dt. දැන් මෙන්න මෙයා කෙලින්ම බිඳුව වෙනවා කියලා අපිට තේරෙනව නේද? e ගේ අනන්තයේ බිඳුවයි ඊට පස්සේ t මෙතන බිඳුව වෙනකොට බිඳුවයි. එතකොට මෙන්න මේ කැලේ විතරයි අපිට ඉතුරු වෙන්නේ. මේ ඍණයි ධන වෙනවා. බිඳුව ඉඳන් අනන්තයට එනකම් n බෙදීම s. e වල ඍණ st t ගේ n ඍණ 1 dt. දැන් අපිට තේරෙනවා හැමතිස්සෙම මෙතන එක්කෙනෙක් අඩු වෙවි t ගේ n ඍණ 1. t ගේ දැන් n ඍණ 1. ඒ කියන්නේ n ගේ n බෙදීම s වතාවක් n ඍණ 1 ෆැක්ටෝරියල් බෙදීම s ගේ n වෙනි බලය යන්නේ. එම්බලීම s ගේ n වෙනි බලය. ඒ කියන්නේ එන ලප්ලාස් t ගේ n කියලා කියන්නේ n ගේ ෆැක්ටෝරියල් s ගේ n ධන 1. මොකද sn ද මේ s වැඩි වුණාම s ගේ n ධන 1. මෙතන කියන්නේ n ගේ ෆැක්ටෝරියල්. හරිනේ අපිට උත්තරේ ආවා. දැන් බලමු අපි කොහොමද ලප්ලාස් sin omega t omega බෙදීම omega ධන s වර්ග සහ ලප්ලාස් omega cos omega t s බෙදීම s වර්ග ධන omega වර්ග ගන්න කියලා. අපි ඒකෙදි කන්සිඩර් කරනවා ඔයිලර් ෆෝමියුලා එක. ඔයිලර් ෆෝමියුලා එක කන්සිඩර් කරලා යූස් කරනවා ෆස්ට් ෂිෆ්ටින් ප්‍රොපර්ටි එක. e වල i omega ඔයිලර් ෆෝමියුලා එකේ තියෙන e වල i omega t කියලා කියන්නේ cos omega t ධන i sin omega t. ලප්ලාස් e වල i omega t මේ දෙපැත්තටම ලප්ලාස් දානවා. ඊට පස්සේ ලප්ලාස් cos omega t ධන i sin omega t එනවා. ඊට පස්සේ අපි මෙතන t වල i omega t කියන කෙනාව අපි ලප්ලාස් හොයා ගන්නවා s ඍණ iw කියලා. ඉතින් මෙතන ලප්ලාස් මෙහෙමම තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට i පදයි අනිත් පදයි වෙන් කරලා ලියා ගන්න පුළුවන් s ධන i omega s වර්ග ධන omega වර්ග. හරි ඊට පස්සේ ලප්ලාස් cos omega t ට i නැති පදනේ ඉන්නේ. ඒ කියන්නේ s බෙදීම s වර්ග ධන omega වර්ග. හරිනේ. sin omega t ට එන්නේ i තියෙන පද. එතකොට omega බෙදීම s වර්ග ධන omega වර්ග. ඒකත් හරි. ඊට පස්සේ cos h omega t sin h omega t අපි හොයාගන්න අපි යූස් කරනවා මෙන්න මේ පද දෙක. භාගයක් omega t e වල omega t මෙන්න මේ දෙන්නව යූස් කරලා තමයි අපි cos h උයි sin h උයි හොයන්නේ. මෙන්න මේ විදිහට. මේ දෙන්නට වෙන වෙනම ලප්ලාස් දැම්මා e වල omega t. එතකොට දන්නවනේ. එතකොට s බෙදීම s වර්ග ඍණ omega වර්ග sin omega t omega s වර්ග ඍණ omega වර්ග sin h omega t කියන්නේ. එතකොට මෙතන ප්‍රධාන වෙනසක් තියෙනවා. cos omega sin omega වලදී බෙදීම දියාවේ ධන sin h cos h වලදී එන්නේ ඍණ. එතකොට මෙන්න මේ ටික අපිට ප්‍රධාන වශයෙන් අපි හොයාගත්ත ටික විදියට අපිට මෙන්න මේ ටික සාමාන්‍ය විදියට කටපාඩමින් තිබුණොත් ලේසි. අපිට දාගන්න ලප්ලාස් 1 කියන කෙනා අපි ඉස්සෙල්ලා හොයාගන්න ආර ෆෝමියුලා එකට දාලා. ඊට පස්සේ ලප්ලාස් tn e වල at මෙන්න මේ ටික සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනේ.